අපි බලමු token number වලින් search කරන එක ඉල්ලලා තිබුණා. ඒක මෙහෙමයි දැන් තියෙන්නේ. අපි pharmacy එකට ගිහිල්ලා retail sale ගිහලා sale for cashier කියන්නේ pharmacist තමයි මේක කරන්නේ. cashier තමයි සල්ලි ගන්නෙ. එතකොට මේකේ token number එකක් දෙනවා. අපි දැන් medicine දෙකක් විතර දාමු. එතකොට දාලා මේක අපිට settle කරලා පස්සේ item 10ක් දාමු. ඊට පස්සේ යාළුවා මෙතන patient ගේ number එකක් search කරලා දෙනවා. token number එක ඉබේම generate වෙනවා බලලා මේ cashier මොකද දාන්නේ නැහැ. settle bill at cashier කියලා දීලා pharmacist ගේ වැඩේ එතනින් ඉවරයි. මෙතන අපිට bill එකක් එනවා. අපිට ඕන token එක විතරක් දෙන්න පුළුවන්. නැත්නම් bill print කරලා දෙන්න පුළුවන්. මේ තියෙන token එක විතරක් දෙන්නකොට මේ bill මේ දෙකම print කරන්න පුළුවන්. මේ token එක අරගෙන patient cashier ගාට යන මේ cashier කරන එක තමයි මේ පෙන්නන්නේ. එයා accept payments for pharmacy bills කියන එකේ ඉන්නවා. මේකේ නමින් search කරොත් ඔක්කොම එනවා. token number එකෙන් තමයි දැන් search කරන්න ඕනේ කිව්වා. අපි token number එක 3 හරි 4 හරි එහෙම ගන්න පුළුවන්. ඒවල 3 කිව්වොත් 3 වෙනි token කියන 4 වෙනි token කිව්වොත් 4 වෙනි token එක එනවා. එහෙම නැත්නම් අපි මේ වෙනුවට patient ගේ නම search කරන්න දැම්මොත් ආරියරත්න කියලා බිල් 4ක් ගැහුවොත් ඊට මේ බිල් 4ම එනවා. එතකොට token number එක මෙහෙම එනවා. ඒකට දැන් token number එකෙන් search කරන්න පුළුවන්.